ලැබූ ඔක්තෝබර් මාස සුබ වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද 10/4 සෙනසුරාදා දවසක්. ඉතින් අද අපි නිවාඩුවේ ඉන්න දවසක්. මොකද බබාටත් ක්ලාස් නැහැ. ඒ වගේම අද පාසල් නිවාඩු දවස නිසා බබයි මායි දෙන්න ගෙදරටලා ඉන්න තීරණය කරා. ඇත්තටම නිකන් ඉන්නේ නැහැ. වැඩ ගොඩාක් තියෙන දවසක්. ඉතින් මම වත්ත පැත්තේ ආවා. මොකද ඊයේ රෑ අපිට හොඳටම වැස්සා. ඉතින් මේ දවස්වල ඔක්තෝබර් කියන්නේ සාමාන්‍යයෙන් හැම පළාතකටම වර්ෂාව ලැබෙන මාසයක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උදේ මම එනකොට ගස් කොළන් යට තිබුණේ. ඇත්තට මේ පොළව තෙතයි. මේ ඔයාලා දකින්නේ හරියටම මීට මාස කියන්නේ මාස දෙකකුත් දවස් 14කට කලින් මම හිටවගත්ත වම්බටු වගාවක්. ඔයාලා මීට කලින් මම දාපු වීඩියෝ එක ඇති. ඒක බලන්න මම කොහොමද වම්බටු ටික හිටව ගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ තේන වම්බටු වගාව මාස 2යි දවස් 14කට පස්සේ තමයි මෙන්න මේ විදිහට ඔයාලා දකින්නේ. ඉතින් දැන් වම්බටු ගස් ලොකුයි. ඒ වගේම මගේ ඉන මට්ටමට වඩා ටිකක් උසයි වම්බටු. හොඳට දෙපල් බෙදිලා තියෙනවා. මේ මං අස්වැන්න නෙලන්නේ 3 වෙනි වතාවට. පළවෙනි වතාවේ අස්වැන්න නෙලපු ඒවා බුද්ධ පූජාවට අයින් කරා. ඊට පස්සේ දෙවෙනි වතාවත් අපි කෑමට ගත්තා. මේ 3 වෙනි දවසේ අද මට හිතුණා වම්බටු ටිකක් උයා ගන්න ඕන කියලා. මං ඒත් එක්කම ඔයාලට මේ වීඩියෝ එක එකතු කරන්න ඕන කියලා හිතුණා. අද මම වීඩියෝ එක ගෙනපු එකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට මගේ වම්බටු වගාව පෙන්වන්න හිතුණා. මොකද මීට කලින් හිටව ගන්න විදිය විතරනේ මම වීඩියෝ එකක් කරලා දාලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි හේතුව තමයි අද අපේ ගෙදර උයන්නේ මගේ බබා. එයාට දැන් වයස 11යි. ඉතින් එයාලට කියන්නේ ගෙදර වාජන පරිහරණය කරන විදිහ, ඒ වගේම අපි වත්තෙන් නෙලා ගන්න දේවල් උයන විදිහ, පොතේ දැනුම විතරක් නෙවෙයි ඒවත් එකතු කරන්න ඕන. මොකද එයාලත් මට ඉන්නේ ගෑනු ළමයෙක්නේ. ඒක ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලා නැහැ. හැම අම්මා කෙනෙක්ම දන්නවා තමන්ගේ දරුවෙක් ඒ දේවල් ඉගෙන ගන්නකොට කොහොමද ඒ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඒක පුදුම ආත්ම තෘප්තියක් ගෙන දෙන දෙයක්. ඉතින් බබා හරිම ආස දෙයක් නිසා මම හිතුවා අද එයාට උයන්න දෙන්න ඕනේ කියලා. මොකද මේ ළඟදි දවසකුත් එයාත් තනියම උයලා මට කෑම ටිකක් හදලා දුන්නා. ඒක පුදුම රසක් තිබුණේ. ඒවා අගය කරන්න ඕන. මොකද එතකොට එයාලා තව තව දේවල් ආසාවෙන් ඉගෙන ගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට පොල් අතු වලින්, තහඩු වලින්, ඒ වගේම මට තිබුණ සෙවන දැල් සාරි භාවිතා කරලා මම මේ විදිහට වම්බටු වගාව වහගෙන තියෙනවා. හේතුව හැම වෙලේම තෙල් පොහොර පාවිච්චි කරන්න බෑ. අපිට අපි ගෙදරක වගා කරගන්නේ ගෙදර පරිභෝජනයට විතරනේ. ඒ නිසා විවිධ සත්තුන්ගෙන් දිලීර රෝග එන්න පුළුවන්. ඒ නිසා ওই විදිහට වගාව අපි ආවරණය කරගෙන තියෙනවා. ඉතින් මම මේ ගෙනපු ටික යාට හොඳට හොදලා දුන්නා. වැලි තියෙනවා. මොකද ඊයේ දවසේ වැස්ස නිසා මේ විදිහට මම හොදලා දුන්නම එයා ඒ ටික හරි ලස්සනට කපලා ඒකට අවශ්‍ය 3-5 සරක්කු කියන්නේ 3-5 ටික මිරිස් කුරු ටික දාන විදිහ ලුණු කොච්චර ප්‍රමාණයකින් දාන්න ඕනද එළවලුවක් උයනකොට කොහොමද ඒක උයන්නේ. එතකොට කිරි දාලා ඒවා වහලා තියාගන්න. ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. උයනවා කිව්වට ආවට ගියාට උයන්න බෑ. ඇත්තටම රසට උයන්න ළමෙක් පුරුදු වෙන්න ඕන. ඉතින් ඒකත් ඉගෙනීමට අවශ්‍යම දෙයක්. ඒ නිසා මම එයාට මේ දේවල් කියලා දුන්නා. ඉතින් එයා පලා වර්ගයක් මලවනකොට ඒක කපා ගන්න කොහොමද? ඒකේ ගුණ රැක ගන්න කොහොමද? ඒ වගේම ලුණු ඒවට දාන අවශ්‍ය දේවල්, විස බීජ අයින් වෙන්න ඒ දේවල් එයාලා ඉගෙන ගන්න ඕන නිසා මම ඒ ටික එයාට කියලා දෙන ගමන් එයා තමයි ওই 3-5 ලුණු ඒ වගේ දේවල් එකතු කරන්නේ. ඉතින් ඇත්තටම හරිම රසයි. අද එයා හදන්නේ පරිප්පුයි වම්බටු කිරට උයලා ඒ වගේම වත්තෙන් නෙලාගෙන ආපු මේ ටිකත් එයා තමයි මම වම්බටු කඩන අතරතුරේ කඩාගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට මුකුණු වෙන්න ටිකකුත් මම හොදලා දුන්නා. එයා කඩපු වැලි අයින් කරලා ඒ ටික එයා හරි ලස්සනට කපලා ඉතින් ඒ ටිකත් එයාම මැලෙව්වා. ඉතින් හරිම රසට තිබුණා. ඒ වගේම
බත් එකට කැකුළු බත් එක තමයි අපි අද හැදුවේ. එය බබා තමයි බත් එකත් ලිපේ තිබ්බේ. ඉතින් ඊට අමතරව අපි මේකට හාල් මැස්සෝ ටිකුත් එකතු කරන්න අමතක කරේ නැහැ. ඉතින් ඇත්තටම පලාවල ගුණ රැක ගන්න නම් පලා අඩුවෙන් තමයි තම්බ ගන්න ඕන. ඒකත් මම බබාට කියලා දුන්නා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ අද උදෑසන කෑම වේල මගේ චූටි දෝණිය අතින් හැදුනේ. ඉතින් ඇත්තටම රසයි. මම ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාට හැමදාමත් ඉදිරියට රස කෑම හදන්න පුළුවන් වෙන්න කියලා අම්මෙක් විදිහට. ඉතින් මගේ අද දවස හරිම සතුටු දවසක්. එහෙනම් යාළුවනේ බඩගිනි මං ගිහින් කාලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.